සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන්ට වැදගත් වෙන මුදල් රෙගුලාසි විෂයට අදාළ මාතෘකාවක් පිළිබඳව. රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන් කිව්වම ග්‍රාම නිලධාරීන්ට, ඒ වගේම සංවර්ධන නිලධාරීන්, සමුදි සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරී කියන මේ හැම නිලධාරීන්ටම පළවෙනි කාර්යක්ෂමතා කඩවීමට තියෙන ප්‍රශ්න පත්‍රයක් තමයි මුදල් රෙගුලාසි, එහෙම නැත්නම් ගිණුම් ක්‍රම. මෙන්න මේ විෂයට අන්තර්ගත මාතෘකාවක් තියෙනවා විගණනයේදී සම්මත නොකරන ලද ගිණුම් කියලා. මුරේ 117 තමයි අදාළ වෙන්නේ. විගණනයේදී සම්මත නොකරන ලද ගිණුම්. මොකද්ද මේ විගණනය? අපි විගණනය ගැන වෙනම කතා කරනවනේ. විගණනය කියන්නේ කාර්යාලයක් තුල ආයතනයක් තුල කරන කටයුතු පිළිබඳ හොඳින් සොයලා බැලීම තමයි විගණනයක් කියලා කියන්නේ. මේක ගිණුම් වලට මුදල් වලට තමයි අදාළව දැන් කතා කරන්නේ මුරේ 117ට අනුව. සාමාන්‍යයෙන් ආයතනයක් තුල ගෙවීම් කරාට පස්සේ ඒ ගෙවීම් වලට අදාළ වවුචර් විගණකාධිපති වෙත යවන්න වෙනවා. ඒ වගේම විගණන නිලධාරීන් ආයතනවල විගණනයට පැමිණීමෙන් පසුව මේ ගෙවපු වවුචර් පිළිබඳව ගෙවීම් පිළිබඳව විගණනයට ලක් කරනවා. මෙහෙම ලක් කරලා විගණන වාර්තාවක් නිකුත් කරනවා. විගණන වාර්තාවක් නිකුත් කරනවා. මේ විගණන වාර්තා වල ඒ කරපු ගෙවීම් පිළිබඳ දෝෂ සහගත බව, පිළිගැනීමට නොහැකි නොගැලපීම් තියෙන ස්ථාන, ඒ වගේ දුර්වලතා දැනුම් දීලා තමයි මේ විගණන වාර්තාවක් එන්නේ. ඊට පස්සේ මෙහෙම විගණන වාර්තාවක් ලැබුණට පස්සේ වක්කියුතු නිලධාරීන් හිතාගෙන ඉන්නේ විගණනයෙන් කියන දේ අපි අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. මේ සම්බන්ධයෙන් දැන් අපිට කරන්න දෙයක් නැහැ. මේ කියපු දෙයට මොකද්ද කරන්න කියලා ඒ වගේ මේ යම් කතා බහට ලක් වෙන නිලධාරීන් අතර. එහෙම වෙන්නේ නැහැ. විගණනයේදී විගණකාධිපති විසින් සම්මත නොකරන ලද ගිණුම් තියෙනවා නම් යම්කිසි දෝෂයක් හෝ වැරැද්දක් අඩුපාඩුවක් එහෙම තිබුණොත් විගණකාධිපති විසින් මේවා මේ යවපු ගිණුම් පිළිබඳ විස්තර සම්මත කරන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවක ඒ වගකියයුතු නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග තමයි මේ මුරේ 117 අන්තර්ගත වෙලා තියෙන්නේ. මේකට අනුව විගණකාධිපති විසින් යම්කිසි සම්මත නොකරපු ගිණුම් පිළිබඳ තොරතුරක් ලැබුණාට පස්සේ ඒ වගකියයුතු නිලධාරීන්ට ඒ විගණන විමසුම ලැබුණු දිනේ ඉඳලා මාසයක් ඇතුළත අභියාචනා කරන්න පුළුවන්. කාටද අභියාචනා කරන්න පුළුවන්? විගණකාධිපතිට නෙමෙයි අභියාචනා කරන්නේ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත අභියාචනා කරන්න පුළුවන්. ඊට අදාළ ලියකියවිලි වල පිටපත් සමගින් ඒකට හේතු කරුණු දක්වන්න ඇපිල් එකක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා මාසයක් ඇතුළත. ඊට පස්සේ මේ විගණන විමසුමෙන් හිමනා විගණකාධිපති විසින් ප්‍රතික්ෂේප කරපු ගිණුම් පිළිබඳ අභියාචනාව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් විසින් පරීක්ෂා කරලා විමර්ශනයට ලක් කරලා ඒ පිළිබඳව කටයුතු කරනවා. මෙහිදී භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් විසින් මේ විගණනයේදී සම්මත නොකරන ලද ගිණුම් වල තියෙන යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් ඒක ඒ කියන්නේ නිලධාරියාගේ පැත්තෙන් ප්‍රශ්නයක් ගැටලුවක් නැත්නම් නිලධාරියාගේ නිර්දෝෂීභාවය සනාථ වෙනවා නම් මොකද කරන්නේ? ඒ නිලධාරියා සම්පූර්ණ ඒ චෝදනාවෙන් වැරැද්දෙන් ඒ වගකීමෙන් නිදහස් කරනවා. ඇතැම් කොටස් වලිනුත් නිදහස් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණම චෝදනාවෙන් නිදහස් කරන්න පුළුවන්. අර්ධ වශයෙන් නිදහස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් විසින් මේ පිළිබඳ වාර්තා ඒ කියන්නේ නිදහස් කිරීම හෝ ඒ වගකීමෙන්
ඔහු මුදා හැරීම පිළිබඳ විස්තර නැවතත් ඒ පිටපත් විගණකාධිපති වෙතත් දැනුම් දෙනවා. එහෙනම් ඔන්න ඔය විගණනයේදී සම්මත නොකරන ලද ගිණුම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තමයි මම කතා කරේ. මේකට අදාළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න තමයි විගණනයේදී සම්මත නොකරන ලද ගිණුම් සම්බන්ධයෙන් අභියාචනා කළ යුත්තේ කාටද? මේකට මේ විදිය තමයි ප්‍රශ්න අහන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත. ඊළඟ ප්‍රශ්න තමයි එසේ අභියාචනා ඉදිරිපත් කළ යුතු කාල සීමාව කොපමණද? විගණන වාර්තාව ලැබුණු දින සිට මාසයක් ඇතුළත. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ එවැනි අභියාචනා විමර්ශනය කිරීමෙන් අනතුරුව ගන්නා ලද තීරණ මොනවාද? ඒ කියන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට ගත හැකි තීරණ. ඒකට වගකිව යුතු නිලධාරියා සම්පූර්ණ වශයෙන් හෝ යම් කාරණාවක් එහෙම නැත්නම් කරුණක් සම්බන්ධයෙන් හෝ නිදහස් කිරීම. ඔන්න ওই ටික ওই වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ওই මාතෘකාව යටතේ. ඊට පස්සේ අභියාචනා ඉදිරිපත් කරනකොට ඒ වගකිව යුතු නිලධාරියා ගණන් දීමේ නිලධාරියා හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මගින් තමයි ඉදිරිපත් කළ යුත්තේ අභියාචනාව. මෙන්න මේ මාතෘකාව මේ රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන්ගේ පළවෙනි කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණයට අදාළ මුදල් රෙගුලාසි එහෙම නැත්නම් ගිණුම් ක්‍රම කියන ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන මාතෘකාවක්. ඊළඟ දිනේදීත් අපි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩයින් විභාග වලට වැදගත් වෙන මාතෘකා ඇතුළත් කාර්යපටිපාටික රීති වලින් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට අපි සමුගන්නවා.